පංගල කනේ එන්නකෝ ඒ ඇවිල්ලා බලන්නකෝ කාලා බලන්නකෝ පොඩ්ඩක් එන යාළුවනේ දවසක් ඉවරුණා අපි මේකත් දාගමු ආයිබෝවන් ඉතින් ඔන්න සුන්දර හවස් වරුවේ ආව පොඩ්ඩක් වැව පැත්තට කෑමක් හදන්න බලාපොරොත්තු වෙන තමයි මේ පැත්තට ආවේ ඒක හදන ගමන් කතා කරමු පට්ටමාරුවෙන් දරටි හොයාගෙන ආවේ අද මුලින්ම ලුණු ටිකක් පොඩියට লীලා ගමු. ගෙන ආපු ටික පොඩ්ඩක් සූදානම් කරලා ගමු මේ ලුණු ටික කපලා. මෙතන අයිත් තියෙනවා මේ ගෙන ආපු 3-5 ටික තියෙනවා මස් ටික තියෙනවා. ලේස් කරලා ගමු. ලාපොල් ගෙඩියක් ගෙනාවා. මේක ඉරි ටික දැම්මම පට්ට රසයි මස් ඔද්ද. අපි මේකත් දාගමු. lipat turun ini tang di mana batu no denne මේකට දාගමු එළම තෙල් ටිකක් දාගමු පාටි ඔක්කොම ගෙනත් තියෙන්නේ නේ මේ දමිරිස් තියෙනවා මේ තමයි ඉතින් බාන්නේ ඩොබ්බඩු හාලුයි පොළොයි එකට බැදලා අමරලා දින්නේ කුරු කරලා ඉතින් අප කොහොමද බලමු ඉතින් මේක දාගන්න ඕන උඩුණු ටික දාගන්න ඒක අපලා දින්නේ ඒක දාගමු යා siap tamu belum dia tahu sampai baik dalam
ඔය එන්න රෝපන් කැල්ලක් කාලේ යන්නේ. එන්නේ තියෙන බඩු තියෙන මේක හැදෙනකොට එන්න. අර පැත්තට ගිහිල්ලා එන්න. එන්න. හන්දාවත් උනා. අර පැත්තෙන් ඉර බෑගෙන කියන ලස්සන view එකක් තියෙනවා අර පැත්තේ. ආස මුන්දි පාට වගේ වෙලා නියමයි. ඇත්තටම මේ වගේ තැනකට මාර නිදහසක් පිට්ටයක් දැනෙන්නේ. කියලා වැඩක් නැහැ. ඉතින් මේ වගේ මස් වොද්දක් හදාගෙන මොන හරි හදාගෙන කාලා සුපිරි. රුණඹුල් ගානට රුණ පොඩ්ඩක් මදිලාද කියලා ඊමට තියනවා টොප් බඩු. පොද්ද පැහැල තියෙන දැන් අපි මේක බාගමු. Wow. Ini kan mar ලස්සනයි. දන්නේ මොනවද කියලා නම් දන්නේ නැහැ. පුළුම් වගේ තියෙනවා. දන්න නම් කමෙන්ට් එකක් දාන්න මේක මොකද්ද කියලා. මාර ලස්සනයි. එන යාළුවනේ දවසක් ඉවරුණා. ඉරත් ඔක්කොම බහගෙන ගියා. දැන් අපි මසොද්දයි පෝස් පායේගේ රහ බලන්න තමයි හදන්නේ. ඉන් ටිකක් බෙදලා ගමු. අට්ටම රසයි. මේක තියෙන පොල් කෑල්ලි තැම්බිලා ඒකත් මාරම රසයි. දැන් ආද ලියුර එන්න මේ බංගෑ ලකනේ. එන්නකෝ. මේ ඇවිල්ලා බලන්නකෝ කාල බලන්නකෝ පොඩ්ඩක්. ඔහොම එන්න. ආ මේ තියෙන පාන් තියෙනවා තව ගොඩක් තියෙනවා. එන්නකෝ. ආ මේක පාන් ටික කොහොමද දාන්න මේක දාගන්න මත ඔය දාගන්න මේ පාන් ගන්න මම අරන් එන්න මෙන්න මේ ගන්න මුලංගෙන් අපි මේ ටිකක් කාගෙන ඔහොම යන්න අනිවාර්යෙන් මතක ඇතුව channel එක subscribe කරලා bell icon එක click කරලා සබ් එකක් දෙන්න. ජය වේවා.